නැත්තම් කවුද අපේ අල්ලස් කොමිසමට ගිහිල්ලා කියන්නේ චාමරයල තව එකක් තියෙනවා නම් බස්සපන් කියන්න. CID එකට පොඩ්ඩක් ගිහිල්ලා තව එකක් තියෙනවා නම් බස්සපන් කියන්න. ඕවා කියලා වැඩක් නැහැ. විදුලි බල ඇමතුමා ඔයත් අපේ පැත්තේ හිටියනේ කාලයක්. අපිත් එක්ක ගිය මිනිහෙන්නේ. අනේ ඒ නිසා ඒව ගැන අහන්න එපා. ඔයා දුමින්ද දිසානායකගේ ගාව හිටියා. එතකොට දුමින්ද ශ්‍රී ලංකාවේ පොහොර සම්තාව ඉන්න කාලේ. ආය මූණ ඇඹුල් කරගත්තා ඊට පස්සේ. මූණ ඇඹුල් කරගන්න එපා ඇත්ත කියනකොට. අඩ කපා ගන්න වෙනවා තුන් දෙනාටම. අනුරාධපුරේ දිස්ත්‍රික්කේ දෙන්න. එක മന്ത്രി කෙනෙක්. අර අතන මැදවච්චි. එදා මම කියනකොට අලලුණු ගොයියෝ ගැන චාමර සම්පට්ට පිස්සු කිව්වා. මම මෙහෙම කරා. මේක කුණුහරුපයක් කිව්වා. මේක කුණුහරුපයක්ද? මේක කුණුහරුපයක් නෙවෙයි. මේක කුණුහරුපෙක් කෙලවිලා තියෙන්නේ. ලුණු කාර්යයත් ඉවරයි අලකාරයත් ඉවරයි. අපි කිව්වම කුණුහරුප. අපි කිව්වම කුණුහරුප. අද වෙනතුරු කුණුහරුපේ විසඳිලා නැහැ. ඊළඟට ඔබතුමා කියනවා මිලියන 1000ක් අරගෙන ලබන අවුරුද්දේ මිලියන 1000ක් කරන් ඔය ප්‍රශ්න විසඳන්න බෑ. ඔබතුමා කරන්න මෙහෙම කුෂිකර්ම ඇමතිත් එක්ක සෙට් වෙන්න. අර ඉන්නේ අපේ අයියා නියෝජ්‍ය ඇමති අයියා. ලුණු ගැලවෙන්න මාස 3කට කලින් මෙතුමා හම්බෙන්න. ලුණු අල ගැලවෙන්න කලින් මෙතුමා හම්බෙන්න. ප්‍රතිපත්ති තීන්දුවක් ගන්න. අපේ රටට කොච්චර අල ඇවිල්ලා තියෙනවද? කොච්චර ලුණු ඇවිල්ලා තියෙනවද? ආපු එකෙන් අපි දැන් ගෙන්නන එකට බද්ද ගහනවද? නවත්තනවද? මෙච්චර කල් අපිට වැඩි ඇමතුමා පාරිභෝගික ඇමතුමෝ අපිට වැඩි වෙලෙන්ද දන්නවා. උන් මට කියනවනේ අලගොයියෝ. අල ගැලවෙන්න කලින් කුෂිකර්ම ඇමතුමා කතා කරලා කියනවා පාර්ලිමේන්තුවේ පුළුවන් නම් කතා කරන්න බද්ද ගස්සන්න කියන උන් දන්නවා. කාලය වෙලාව උන් අනිත් එක ගොවියෝ. උන් ගානට වෙලාව හදලා තමයි අල හදන්නේ. අල හදන්නේ ලුණු හදන්නේ. ඒ නිසා මම මේවා අපි කියන්නේ තරහට නෙමෙයි. දවසෙන් දවස ප්‍රශ්න හදාගන්න එපා. චාමර සම්පත් විනාඩි දෙකක් දෙන්න. දවසෙන් දවස ප්‍රශ්න හදාගන්න එපා. ප්‍රශ්න හදාගන්නවා කියන්නේ හැමදාම ආණ්ඩුවට ප්‍රශ්න එනවා. මිනිස්සු එළියට බහිනවා. අද දඹුල්ල කියන්නේ කොහොමද පුරවලා ගැහුවේ මාලිමාවට? අනුරාධපුරේ කියන්නේ කොහොමද? පුරවලා දුන්නේ. පෙට්ටි උස්සන් යන්න බෑ මාලිමාවේ පෙට්ටි බරයි. ඡන්ද පෙට්ටි පුරවලා ගැහුවේ. ඒක නිසා ඔයා ඔබතුමා ජීවිතේට 1,50,000 ගන්න 2 ලක්ෂ ගාණක්. අනුරාධපුරේ රෙකෝඩ් එක. අනුරාධපුරේ රෙකෝඩ් එක ඔයා. ඓතිහාසික රෙකෝඩ් එක ඔයාගේ තියෙන්නේ. ඒ රෙකෝඩ් කඩා ගන්න එපා. රෙකෝඩ් කඩා ගත්තොත් වෙන්නේ මොකද දන්නවද? අර අපේ දිස්ත්‍රික්කේ නිමල් සිරිපාල හැමදාම රෙකෝඩ් ගහලා තිබ්බා මතකනේ? අන්න ගෙදර 19ට චාමර එල්ලුණා. මේවා මේ කියන්නේ මොකද? මේ ඉන්නේ හොඳ රෙකෝඩ් කාරෙක්. ඔය ඉන්නේ කළුතර රෙකෝඩ් කාරෙක්. වරාය ඇමති හිටපු මොකද්ද නොකර ඇමතිකම අන්තිමට 1000යි තව 100ක් කෙලුණා නම් එයත් ඉවරයි. ඒකෙන් හින්දා ඒකේ අනිත් එක එහොව් තව 100ක් කෙලුණා ඉවරයි. මට 4000ක් කෙලුණා නම් ආයි නිමල් ඇමතුමා ඉස්සරහා වාඩි වෙනවා. එහෙනම් රවි පිටිපස්සට යනවා. ඕක තමයි ඇත්ත කතාව. ඇත්තයි ටික ඇත්තනේ. ඇත්ත කතාව. ඇත්ත අපි වල්පැල ඕගොල්ලෝ බෝපැල ඕගොල්ලෝ රත්තරන් පැල. හැබැයි දැන් ඕගොල්ලෝ වල් පැල අපි රත්තරන් වෙනවා තව ටික දවසකින්. ඒක නිසා මම කියන දේවල් මේවට අපිත් එක තරහ වෙන්න එපා. අපිත් එක පලි ගන්න එපා. අපි මේ කියන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. හරිද? ජනාධිපති කෙනෙක් බලන්න රජ රටට ජනාධිපතිලා දෙන්නයි වැව්වැඳි රාජ්‍යයට. පොළොන්නරුවට මෛත්‍රී සමුද්දේගමට අනුර කුමාර. නුවරඑළියට ජනාධිපති කෙනෙක් ඉන්නව හිටියද? අපිට ඉන්නවද බදුල්ලට? ජීවිතේටවත් අපිට හම්බුන්නේ නැහැ. අපිත් බලාගෙන හිටියා වීජමුව වෙයි. අනේ බැරි වුණා. නිමල් සිරිපාල වෙයි බැරි වුණා. ඉතින් ඒ නිසා හරිද අපේ පළාත ඌව වෙල්ලස්ස. මේ රටේ කවුරු මොනවා කිව්වත් ඕගොල්ලන්ට වැඩිය බැට කාපු මිනිස්සු ඉන්නේ අපේ. මොනරාගල සහ මුලින් නැති වුණා. ගොවිබිම් නැති කරා. අපේ ඌව පළාතේ උඩ රට මිනිස්සු තාමත් කැලාවල දුක් විඳිනවා. පාරවල් නැහැ, විදුලිය නැහැ. අපිට ගහලා සුද්ධෝ එලෙව්වා. අපේ උඩරට මිනිස්සු තාමත් ඉන්නේ පස්සර වගේ ප්‍රදේශවලට ගිහිල්ලා බලන්න. අමා දුකක් විඳිනවා. අපිට කවුද සැලකුවේ? අපිට සැලකුවේ නැහැ කවුරුත්. අපේ නිමල් සිරිපාල ඇමතුමා බිහි වෙලා පොඩ්ඩක් හැදුවා. අපේ ඔය එක එක නායකයෝ චුට්ට හැදුවට අපිට මේ බිහි කරේ නැහැ. ඒකෙන්ද අපිට දුකක් තියෙනවා. අපේ පළාත ගැන. නිසා ඕගොල්ලෝගේ පළාතට එහෙම නෙවෙයි. මෛත්‍රීපාල සේනානායක මැදවච්චිය හිටපු රජ්ජුරුවෝ කතානායක කේ.බී. රත්නායකලා අනුරාධපුරයට කොච්චර වැඩක් ගියාද? හැබැයි මේ වෙලාවේ ඕගොල්ලෝ කරගත්තේ නැත්තම් ඕගොල්ලන්ට ආයේ යන්න වෙන්නේ අනුරාධපුර පැත්තේ රෙදි ඇඳගෙන
බඩ කපා ගන්න 3 දෙනෙක් ඉඳලා බඩ කපා ගන්න 3 දෙනාම අනුරාධපුරේ ගොඩ දාන්න බැරි නම් 3 දෙනෙක් ඉඳලා කොහමද අර මිනිස්සයා කලුතර ගොඩ දාන්නේ? යා විතරයි. සමන්ත විද්‍යාලන්ද කොහමද ගොඩ දාන්නේ? බදුල්ල. ඒ මිනිස්සයා විතරයි. අපි එහෙම සමන්තත් එක්ක මගේ ප්‍රශ්න තිබ්බ කියලා එහෙම නෑ. අපි හරි දේ හරි විදියට කියනවා. හරිද? ඒකෙන් හරි දේ හරි විදියට කියනවා. අපි මේ ව්‍යාපාර ගැන හොඳට දන්නවා. ව්‍යාපාර අපි කරලා තියෙනවා. අපි පාරේ ලුණු බික්කක් හරි විකුණපෙව්. අපි බණ්ඩාරවල මාකට් එකේ කරපිංච මිටියක් හරි විකුණපෙව්. අපිට මේවා ගැන තේරෙනවා. මේවා ගැන අපි පොඩ්ඩක් හරි දන්නවා. දන්නේ ඉඳ අපි මේ ආණ්ඩුවට කියන්නේ. අද සම්පූර්ණයෙන් මේ මෙතුමා ආර්ථික මධ්‍යස්ථාන ටිකට මේ ඕන නැති මගුලක් දාලා මුළු ආර්ථික මධ්‍යස්ථාන වල ඉන්න ඔක්කොම තරහ කරගන්න යන්නේ. ඇමතුමා මෙහෙමයි. හොඳ දෙයට අපි පස්සට යන්න බැරි දේවල් තිබෝ පස්සට අඩියක් ගන්න ඇමතුමා. ඒකට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ අපි. අපිට බැරි දෙයට අපි අඩිය ගමු. මොකද ජනතාව විරුද්ධ නම් මොන జగතට වුණත් බෑ. ගෝඨාභය ඔయిత වැඩිය චණ්ඩියෙක් කියලා ආවේ. අන්තිමට මොකද උනේ? පිටිපස්සේ ගේට්ටුවෙන් ගිහිල්ලා බෝට්ටුවෙන් නැගලා යන්න උනේ. නිසා ඒවා මතක තියාගන්න. මතක තියාගෙන වැඩ කරමු. මේවා මේ තියෙනවා මං දෙන්නම් ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා මේ කොම්පැනිය. මේවා මේ එක වාසි වලට එක ලේකම්ලගේ වාසි වලට කරන්න එපා. මුදල් අමාත්‍යාංශ මේ ඇමතුමා ඒකට විරුද්ධ වෙලා තියෙනවා. මුදල් අමාත්‍යාංශ දීලා නැහැ හරියට. දැන් අප නැතුව ණය දෙනවා. ජනාධිපතිතුමා කිව්වා. අප නැතුව කාටද ණය දීලා තියෙන්නේ? අපිට නම් කොහෙවත් අප නැතුව ණය දීපු මිනිහෙක් මට නම් හම්බෙලා නැහැ. මිලියන 4000ක් දීලා තියෙනවා කියලා අප නැතුව. අප නැතුව ණය දෙනවා කියලා කියනවා. ඒ අපිට නම් හම්බෙලා නැහැ. ඕගොල්ලන්ට හම්බෙලා තියෙනවද දන්නේ නැහැ. ඒක නිසා අප නැතුව ණය දෙනවා කියලා කියනවා. ගොඩක් මුදල් වෙන් කරලා තියෙනවා. ඒක නිසා මේවා කරනකොට කරන්න. අපිට ඒකට අපි කායකවත් තරහ වෙන්නේ නැහැ. අද අනුරාධපුර දිස්ත්‍රික්කේ කොහොම උඩ තියන්න පුළුවන් දිස්ත්‍රික්කයක්ද? ඔය 3 දෙනෙක් කොතන ඉඳලා අපේ පැත්තට කෙලවුණක් කමන්නේ නැහැ කියමුකෝ. ඕගොල්ලෝ අපිට දැන් බලන්න මෛත්‍රීපාල සිරිසේන. මං ගිය සතියේ ඉස්සලා පොළොන්නරුවේ ගියා. මං ටිකක් පොළොන්නරුවේ නගරේ බැස්සා. Honorable Chamber Sampath Dassanayake, you have 2 more minutes. මම පොළොන්නරුවේ ගිය වෙලාව මරුනේ. පොළොන්නරුව කොහමද? අද මෛත්‍රීපාල මොනවා වුණා පොළොන්නරුව හදලානේ. අද මහින්ද මොනවා වුණත් හම්බන්තොට හැදුවනේ. ඒක නෑ කියන්න එපා. ගෝඨාභය මොනවා වුණා? ගෝඨාභයට කවුරු මොනවා කිව්වත් අර ඔයගොල්ලෝ මේ ඊයේ පෙරේදා අලියාබී මේක ගාව මොකද්ද? අලියාබී මේක තිබ්බේ ඔය දෙරණට මෙහා පැත්තේ. ඒ අලියාබී මේක ගාව තිබ්බ මුඩුක්කු ටික කඩලා අද අර හෝටලේ මොකද්ද ඊයේ පෙරේදා ඔයගොල්ලෝ ජනාධිපතිතුමා ගිහිල්ලා කැසිනෝ එක විවෘත කරේ. සිනමල් එක. එතන තිබ්බේ තනිකර මුඩුක්කු. ඔයා දන්නවද එතන අලියාබී මේකයි මුඩුක්කුයි තිබ්බේ. මට ඊයේ മന്ത്രി කෙනෙක් මේ ඉන්න මේ පසුපෙළ മന്ത്രിලා මට කිව්වා අයියා උඹත් එක්ක අපි කතා කරන බොහොම සන්තෝෂෙන් ඉන්න ඔබ හැබැයි හිතේ බඩේ නැති මිනිහෙක්. മന്ത്രിතුමා මං කිව්වා മന്ത്രിතුමා මගේ හිතේ බඩේ නැහැ. මොකද මේ පිටිපසු වෙලා ඉන්න මේ අපි ඔක්කොම මේ එක රටේ ජීවත් වෙච්ච මිනිස්සුනේ. ඇයි අපි මෙතන වෛරේ කෝදේ හදාගන්න? අර්ජුනා නම් කමක් නැහැ. ඉතින් අර්ජුනා අර පැත්තට පොඩ්ඩක් ගහලා අර්ජුනා උස්ස ගන්න බලන්නේ. ඒක ඒ පැත්තේ වැඩක් නේ. අනිත් එක අපේ පැත්තේ අපි මොකටද මිනිස්සුත් එක්ක අමනාප වෙන්නේ? මට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් කට්ටිය කියනවා මගෙන් අහනවා මොකද්ද ඔය වසන්ත සමරසිංහත් එක්කම නේ රණ්ඩුව? නෑ මට එහෙම පෞද්ගලික තරහක් නෑ. වසන්ත සමරසිංහ වෙළඳ ඇමතිකමෙන් ඇහින් වුණොත් ඊළඟ වෙළඳ ඇමතිත් එක්ක තමයි ෆයිට් එක තියෙන්නේ. හරිද? ඔබතුමා මෙහෙමයි. නලින් ප්‍රනාන්දු අන්න හිරගෙදර. නලින් ප්‍රනාන්දු අවුරුදු 2ක් ආර්ථික අමාරු අස්සේ ඌ හරියට කරා. ඌ කැරම් බෝඩ් වලට හිරේ ගියාට මොකද? කැරම් බෝඩ් වලට හිරේ ගියක වෙනම එකක්. නමුත් හැබැයි කැරම් බෝඩ් වලට හිරේ ගියේ පරණ කාලේ. ඌ සතතේ සභාපති කාලේ. හැබැයි මිනිස්ට්‍රි එක කැබිනට් ඇමතිකම විලඳ ඇමතිකම හොඳට කරා. මේ විපක්ෂ මන්ත්‍රීවරු ඔක්කොම දන්නවා. එතකොට මේගොල්ලෝ විපක්ෂේ. මේගොල්ලෝ ඒක නිසා මෙහෙමයි. හරි. එයා හොඳට කරේ නැතත් මෙයා හොඳට කරයි කියලානේ මේ අනුරාධපුරේ ගොඩ ගහලා දුන්නේ. මෙයාට ඒක හින්දා මෙයා ජනාධිපතිතුමා මේගොල්ලෝගේ දිස්ත්‍රික්කේ හදලා ඉන්නකෝ. අපේවා පස්සේ හදමුකෝ. අපි පස්සේ හදාගමු. ඕගොල්ලෝ ඉස්සලා ගොඩ දාලා ඉන්නකෝ. ඕගොල්ලෝගේ දිස්ත්‍රික්කේ ප්‍රතිශතය නැත්තේ වැඩවල. දැන් මම බැලුවානේ. ගිරිබාවේ පළ අපිට නම් නෑ ඇමතුමා. අපිට නම් සල්ලි දෙනකන් ඉන්නේ දුවලා මුදල් අමාත්‍යද බුදියලා හරි අපි අවුරුද්ද තුල ඉවර කරනවා. ඒ කාලෙත් එහෙම තමයි. මම මහ ඇමති කාලේ හැමදාම මුදල් අමාත්‍යෙන්දරයිලා හිටගෙන ඉන්නවා. මිලියන 300ක්වත් දෙන්නකෝ. මිලියන 300ක්වත් දාන්නකෝ. එක්කලා අපි කොහොම හරි ගේම ගෙව්වා. එහෙ හින්දා
ඕගොල්ලොන්ට වගකීමක් තියෙනවා. මේ බජට් එක Honorable member, your time is up. පොඩක් නේ. මේ 25 බජට් එක 25 බජට් එක වැඩක් නෑ. ඕනේ පොත තිබ්බා පැත්තකින්. මේකේ ජනාධිපතිතුමෝ අහගෙන ඉන්න අපි වගේ දුප්පත් කොල්ලෙක් අපි සතුටුයි. අපි ඒව නෑ කියන්නේ. ඒ වුණාට ජනාධිපතිතුමා වැඩේ පෙල් 25 124යි ප්‍රාග්ධන වියදම් වල ප්‍රගතිය. ඔන්න 26 ගත්තා. දැන් 26 ඔබතුමා පැය 4ක් කියවුවා. 4 මාරක් කියවුවා. මේ മന്ത്രിවරුන්ට බෙදන්න. අමාත්‍යන්ට බෙදලා දෙන්න. මේ අයට සල්ලි දෙන්න. ඈ මෙයාට නුවර මොනාරි ආවම කියන්න. බෙදලා දෙන්න. බෙදලා දීලා මේක පිටිපස්සේ එලවන්න. එලවලා වැඩේ පිටිපස්සේ එලවලා අපි ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මේක අඩුම වශයෙන් 90% ප්‍රාග්ධන වියදම් වලින් ප්‍රගතිය අරගෙන මේ රටේ ජනතාවට පෙන්වන්න අන්න එදාට අපි කියන්නේ දැන් නම් චුට්ටක් හරියට යනවා. ඈ තාම යන්නේ දකුණට දාලා දැන් යන්නේ වමට. තාම යන්නේ අනිත් පැත්තට. ඒ නිසා අපේ ડોක්ටර් මොකද්ද ලයිට් ඔෆ් කරලා ෆස්ට් ක්ලාස් ගියා කියලා කට්ටිය කියනවා. ડોක්ටර් කමන්නේ ડોක්ටර්නේ. ડોක්ටර් ඕක ෆස්ට් ක්ලාස් මාර්ගනේ යන්න. Honorable member, please wind up. අපි ඕකට මොනවත් කියන්නේ. අපි ඕකට මොනවත් කියන්නේ. වසන්තන යනවා. නියමට යනවා. මම වසන්තන මම බලු වැඩක් කළා. ඒක මම දුක් වෙනවා. ඒකට මම දුක් වෙනවා. මම කැත වැඩක් කරා. ඒ ගැන මම සමාව මම ඒ ගැන හැමදාම හිතෙන් කනගාටුවෙන් මම කියනවා හැමතැනම. ඒ නිසා ડોක්ටර් දකුණට දැන් ඉඳලා මම මීට වැඩිය කතා කරන්නේ මේ අයවැය ගැන. අපිට තියෙන්නේ අයවැයේ ඕගොල්ලෝ හොඳ කියනකොට අර වසන්ත සමරසිංහ මහත්තයා ඇමතුමා හොඳ කියනකොට අපි අවුවෙන්නේ වගේ වැරදි කියනවා. ඕගොල්ලෝ හොඳ 159ක් හොඳ කියපුවාම යකෝ මේ අයවැය වැඩක් නැහැ. හරිද? ඒකේ ගතියක් නැහැ. අපි 60ක් ඉන්න ඕනේ මේකේ අඩු කියන්න. ඒ 60 තමයි මේ කියාගෙන යන්නේ. ඔව් අපි කියනකොට තද වෙලා නඩු දාන්න නැත්තම් කවුද අපේ අල්ලස් කොමිසමට ගිහිල්ලා කියන්නේ චාමරයල තව එකක් තියෙනවා නම් බස්සපන් කියන්න. CID එකට පොඩ්ඩක් ගිහිල්ලා තව එකක් තියෙනවා නම් බස්සපන් කියන්න. ඕවා කියලා වැඩක් නැහැ. News Hub, peopleizing the news.